ලිංගික අප්‍රාණිකත්වය හෘද රෝගවල පළවෙනි සලකුණ කියලා ඔබ දන්නවාද? ලිංගික අප්‍රාණිකත්වය නැත්තං ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් ගොඩාක් පිරිමි අය ලැජ්ජාවට පත්වෙන කාරණයක්. හැමෝම වගේ හිතනවා ඒක තමන්ට විතරක් තියෙන ප්‍රශ්නයක් අනිත් අයට නෑ ඒකන්ද එක ගැන කතා කරන්න කැමති නෑ. ඒ වුණාට රිසර්ච් බැලුවොතින් අවුරුදු 40ට වැඩි පිරිමි අයට 25%කට විතර ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් නැත්තම් ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා. ඒක අවුරුදු 60කට වැඩි වුණයින් පස්සේ 50%ක විතර පිරිමි අයට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් නැත්තම් ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන්. ඔබට එක අවස්ථාවක නැත්තම් කීප වරක් විතරක් ලිංගික අප්‍රාණිකත්වය ආවා කියලා ඒකෙන් අදහස් කරන්නේ ඔබට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් තියෙනවා කියලා. අපි මේක මෙඩිකලි ඩිෆයින් කරන්නේ කොහොමද? ඔබ ලිංගිකව එක්වන බොහොමයක් අවස්ථාවන් වල ලිංගික අප්‍රාණිකත්වය තියෙන්න ඕන. තවදුරටත් ඔබටත් ඔබගේ පාර්ට්නර්ටත් ඒකෙන් ඩිස්ට්‍රෙස් එකක් අපහසුතාවයක් ඇති වුණා නම් ඒකින් ඔබේ රිලේෂන්ෂිප් එකට එෆෙක්ට් වෙනවා නම් ඔබේ කොන්ෆිඩන්ස් එකට එෆෙක්ට් වෙනවා නම් එතකොට ඩිෆයින් කරන්න පුළුවන් ඔබට ලිංගික අප්‍රාණිකත්වයක් තියෙනවා කියලා. ඉරෙක්ෂන් එකක් එන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි කියනවා ඉරෙක්ෂන් එකකට බොඩි එක විතරක් මදි. ඒකට ඔබේ මොළය, මයින්ඩ් එක, හෝමෝන, ඔබේ නර්ව්ස්, ඔබේ වෙසල්ස්, ඔබේ ධමනි ශිරා, ඊටත් අමතරව ඔබේ ඉමෝෂන්ස්, ඔබ ඒ වෙලාවේ මොන වගේ හැඟීමකින්ද ඉන්නේ කියන එක. මේ සියල්ලම එකතු වෙලා ටීම් වර්ක් එකක් විදිහට තමයි ඉරෙක්ෂන් එකක් ඇති වෙන්නේ. එතකොට එකක හරි වෙනසක් ඇති වුණොත් ඉරෙක්ෂන් එකක් එන්නේ නැහැ. අපි කතා කරලා බලමු මොනවද හේතු කියලා ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එකක් එන්න. පළවෙනියටම අපි බොඩි කියලා ගත්තොතින් බොඩි එකේදී ඔබට දියවැඩියාව, හයි බ්ලඩ් ප්‍රෙෂර් වගේ තියෙනවා නම් ඒකෙන් ඔබේ ස්නායු වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඊට අමතරව ධමනි ශිරා දෙකටම ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වුණාම ඔබේ ඉරෙක්ෂන් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි හිතන්න ඔබ අවුරුදු 40ට වඩා අඩු කෙනෙක් නම් ඉස්සර අපි ඉගෙනගෙන තියෙන්නේ අවුරුදු 40ට වඩා අඩු එක්කෙනෙක්ට ගොඩක් වෙලාවට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එකක් එන්නේ මානසික හේතු හන්ද කියලා. ඒ වුණාට දැන් අපි දන්නවා ඒ කියන්නේ තරුණ එක්කෙනෙක්ට වෝනින් සයින් එකක් කියලා. මොකද්ද වෝනින් සයින් එකක් කියලා අදහස් කරන්නේ? ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ ධමනි හෝ ශිරාවල ප්‍රශ්නයක් නම් පීනිස් එකේ. ඒ කියන්නේ ශිශ්නයේ තියෙන වෙසල්ස් සාමාන්‍යයෙන් පොඩි ඒවා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ හදවතේ තියෙන වෙසල්ස් ලොකු වෙසල්ස් බ්ලොක් වෙලා තියෙන්න පුළුවන් කියලා. ඔබට සමහරලාට තාම හાર્ට් ඇටැක් එකක් හැදිලා නැති වෙන්න පුළුවන්, පපුවේ අමාරුවක් නැදිලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ අවුරුදු 40ට අඩු නම් ඔබට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් තියෙනවා නම් ඔබේ හදවත චෙක් කරන එක හරිම වැදගත්. තව හෝමෝනවල වෙනස්කම් තියෙනවා නම් එතකොට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න පුළුවන්. ඔබේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන් එකේ, තයිරොයිඩ් හෝමෝන් වල, ප්‍රොලැක්ටින් හෝමෝන් වල මේවා වෙනස්කම් වලිනුත් ඔබට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න පුළුවන්. ඊටත් අමතරව ඔබ ගන්න සමහර බෙහෙත් වර්ගවලට ડિප්‍රෙෂන් වලට බේත් ගන්නවා නම් සමහර බ්ලඩ් ප්‍රෙෂර් පෙතිවලට මේවටත් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එනවා. තව ප්‍රධානම හේතුවක් තියෙනවා ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න විශේෂයෙන් තරුණ අයගේ ස්මෝකින්, දුම්පානය. ඔබ දුම්පානය කරන කෙනෙක් නම් සාමාන්‍ය කෙනෙක්ට වඩා දෙගුණයක් chance එක තියෙනවා ඔබට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න. හැබැයි ඔබ දුම්පානය නැවැත්තුවොතින් ආයිත් යථා තත්ත්වයට කාලයත් සමග ගන්න පුළුවන් ප්‍රාණවත් වීම. අපි බොඩි කතා කළානේ, මයින්ඩ් ගත්තොතින් මොනවද හේතු මයින්ඩ් එකේ අපේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න? එකක් performance anxiety. ඒ කියන්නේ ඔබේට anxiety එකක් එනවා ඔබට පීනිස් එක ඔබට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රාණවත් නොවේයි කියලා. ඒ anxiety එක පහන්දම ඔබට ප්‍රාණවත් නොවී වෙන්න පුළුවන්. තවත් ඔබට මානසික ආතතිය, ડિප්‍රෙෂන් තියෙනවනම් මේවත් හේතු වෙනවා ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න. අපි දැන් මයින්ඩ් බොඩි කතා කළා. ඊට පස්සේ සෝෂල් ගත්තොත් මොනවද හේතු වෙන්න පුළුවන් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් වෙන්න? වර්ක් ස්ට්‍රෙස්. ඔබ රස්සාවේ ගොඩාක් ස්ට්‍රෙස් වෙන කෙනෙක් නම් ඔබට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න පුළුවන්. ඊට අමතරව ඔබේ පාර්ට්නර් එක ගැටුම් වෙනවා නම් එතකොටත් ඒක හේතුවක් වෙන්න පුළුවන් ඔබට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් වෙන්න. තවත් හිතන්න ඔබට ගෙදර ප්‍රයිවසි එකක් නැත්තම් ඔබ සමහරවිට ජීවත් වෙන්නේ ඔබේ නැන්දම්මා මාමා එක්ක වෙන්න පුළුවන්, ඔබේ දෙමව්පියෝ එක්ක වෙන්න පුළුවන්, ඔබට ප්‍රයිවසි එකක් එක්ක වෙනම කාමරයක් හරියට නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී වුණත් ඔබ ලිංගික කටයුත්තක් කරන්න ගියොත් ඔබට ඒකම හේතුවක් වෙන්න පුළුවන් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න. ඔබට ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම්
ගිහිල්ල ෆාමසියෙන් ඕවද කවුන්ට බේත් ගන්න එපා. ඊට පස්සේ ඔන්ලයින් එක ජාතිය බේත් තියෙනවානේ ඒව ගන්න හදන්නත් එපා. වැදගත්ම වන්නේ ඔබ වෛද්‍යවරයෙක් හම්වෙන එක. මොකද ඔබට ඉරෙක්ටල් ඩිස්ෆංක්ෂන් එන්නේ හරියට හේතුව හොයාගන්න ඕනේ. සමහරලාට ඔබට ඉරෙක්ටල් ඩිස්ෆංක්ෂන් එකට බෙහෙත් අවශ්‍ය නැතුව ඇති. සයිකොලොජිකල් කවුන්සලින් විතරයි අවශ්‍ය වෙන්නේ. ඔබට ඉරෙක්ටල් ඩිස්ෆංක්ෂන් එන්නේ ඕගැනික් හේතුවක් හන්දනම්. ඒ කියන්නේ ඔබේ හෝමෝනවල වෙනස්කමක් හරි ඔබේ බොඩි එකේ වෙනස්කමක් වෙලා හන්දන එතකොට ඕන තරම් පිළියම් තියෙනවා. ඔබට බෙහෙත් වර්ග දෙන්න පුළුවන්, ඉන්ජෙක්ෂන් වර්ග තියෙනවා, හෝමෝන් රිප්ලේස්මන්ට් දෙන්න පුළුවන්. ඊටත් අමතරව වැකියුම් පීනල් පම්ප්ස් තියෙන ඔබේ ඉරෙක්ෂන් එක හදාගන්න පුළුවන්. පීනල් ඉම්ප්ලාන්ට්ස් තියෙනවා. ගොඩාක් ಜಾති තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ හරියට වෛද්‍යවරයෙක් හම්බෙලා හරි උපදෙස් ලබා ගැනීම පමණයි.